අයලුනි කොහොමද? ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ගේන්නේ මගේ අවුරුදු නිවාඩු කොහොමද ඉතින් ගත වුනේ කියලා. වැඩි කතා නැතුව අපි වෙනද වගේම යමු වීඩියෝ එකට. Here we go. යාළුවනේ ඉතින් අවුරුදු කාලේ කියන්නේ අපි වගේම සුබදහම් පවා එකට ලෑස්ති වෙනවා. ඉතින් පේනවනේ ගස්වල මල් පිපිලා, ගෙඩි හැදිලා, පරිසරේ පවා ඉතින් අවුරුද්දට ලෑස්ති වෙලා තිබ්බා. හරි ඉතින් හැමෝම වගේ අපිත් මේ විදිහට තමයි අවුරුද්දට කැවිලි හැදුවේ. ඇවිල්ලා කලපිංචාව මිශ්‍ර. පේනවනේ ඉතින් උණු උණු තෙලේ බැදෙන කැවුම්. ඊට පස්සේ යාළුවනේ ඉතින් අපි පන්සල් ගියා. පන්සල යද්දි ගහපු ෆොටෝ එක තමයි ඒක. හරි. ඉතින් මේ විදිහට තමයි අවුරුද්ද දවසේ අපේ පන්සල තිබුණේ. පේනවනේ ඉතින් ගමේ හැමෝම වගේ අවුරුදු දවසේ පන්සලට ඇවිල්ලා තිබුණා. ඉතින් ගයිස් ගමේ කට්ටිය හදපු අවුරුදු කෑම වලින් පන්සලේ බුද්ධ පූජාව මේ විදිහට තමයි ඉතින් සකස් වෙලා තිබුණේ. ගොඩ කාලෙකින් හම්බුණු නිසා කට්ටිය යාළුවෝ එක්ක නෑහිත් මිතුරන් එක්ක සතුට සාමිච්චියේ මේ විදිහට තමයි පන්සලේ ගත කෙරුවේ අවුරුදු දවසේ. අවුරුද්දට ඉතින් නෑදෑයෝ ගෙවල් වලට ආවම මේ වගේ සිද්ධියක් වෙනවා. ඉතින් මේ කට්ටිය ලෑස්ති මේ කොස් කඩන්න. අපි ඉතින් බලමු කොහොමද එයාලා කොස් කඩන්නේ කියලා. ඇද්ද? අනේ හෙරිය නේද? ඇති වෙයි නේ. මේක? ඔව්. එනේ ඇද්ද? ඕක නෙමෙයි. අර උඩ තියෙන දේ. එලගෙද? මතක් වෙන්න ඇති ඔය බොරු කියනවද දන්නේ? මාතෝක දැන් කොහෙන්ද තියාගන්නේ? ඔයාගේ ඔළුව උඩින් තියනවාද? අරන් යති හෙල්මට් එක වෙනකොට ඔක ඔළුව උඩින් තියාගෙන යනවා. ඔන්න ඔය ප්‍රශ්නේ. එයාට දෙන්නේ ඒකයි. ඕකේ මේ මොකක් හරි කොලයක් අලව ගන්න හොයලා. ඉතින් යාළුවනේ සල්ලි කියලා බැලුවේ නෑ. අපිත් අවුරුද්දට ගෙනාව හොඳ උණ වෙඩිල්ලක්. ගෙනාවේ නෑ. ඉතින් උණ වෙඩිල්ලක් හැදුවා. මේක ඉතින් තාම පරිශන මට්ටමේ තමයි තියෙන්නේ. හින්දා ලොකු සද්දයක් නෑ. ඒක හදන්න ඉතින් සෑහෙන සෙට් එකක් හිටපු හින්දා මම ඒකට අත ගන්න ගියේ නෑ. පැත්තට වෙලා බලන්න හිටියා. මේක තමයි ඉතින් අපි අවුරුද්දට හදපු උණ වෙඩිල්ල. ඉතින් යාළුවනේ අපි අවුරුද්දට අහස්කුරු පත්තු කිරුවේ මේ විදිහට තමයි කට්ටිය එක්ක වෙලා. දැන් යන්න දෙයක් නෑ. බියර් ඉන්නේ. අනේ අතේ මේ බබු සතුරන්න තුින්ද. ඊට පස්සේ ඉතින් අපි අවුරුද්දට දෙවෙනි දවසේ පන්සලට ගියා. ඒ කියන්නේ අපි දෙවෙනි පාර පන්සලට යන සාමාන්‍යයෙන් හිස තෙල් ගන්නනේ. ඉතින් අපේ පන්සලේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය මේ විදිහට තමයි පැවැත්ුනේ. ඉතින් ඒකට සාමාන්‍ය සෙනඟක් ඇවිල්ලා හිටියා. අවුරුදු දවසේ තරම්ම නම් ඇවිල්ලා හිටියේ නෑ. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වුණාට සාමාන්‍ය පිරිසක් හිස තෙල් ගන්නත් ඇවිල්ලා හිටියා. හරි ඉතින් මේ විදිහට තමයි අපේ ගමේ පන්සලේ අවුරුද්දට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිද්ධ වුණේ.
ඉතින් අවුරුදු කාලෙට හැදෙන රසම රස කෑම කජු. ඉතින් කජු ඉව්වේ අපි මේ විදිහට තමයි. අද තමයි ඉතින් අවුරුදු නිවාඩුවේ අවසාන දවස. අපි මේ යන්නේ දෙදරුවේට නාන්න. ඉතින් අනෙක් කට්ටිය නම් අපිට කලින් ගියා අපි ටිකක් පහු වුණා. ඒ හින්දා ඉතින් අපි පහු වෙලා යනවා. තේරෙනවනේ ඉතින් පොඩ්ඩක් කැලේ පාරක තමයි යන්නේ. ඇහෙන කාලෙකින් ඉතින් දෙදරුවේ නාන්න යන්නේ. අපි ඉතින් දෙදරුවේට ගිහිල්ලා බලමු. මොකද නාන වැඩේ සිද්ධ වුණේ කියලා. යාළුවනේ දැන් අපි ආපු බයික් එක දාලා මේ ටික පහින් තමයි යන්නේ. පේනවනේ ඉතින් සෑහෙන දවසකින් මේ පාරේ වාහනයක්වත් ගිහිල්ලා නැහැ. ඒ හින්දා සෑහෙන කෙලේ වැවිලා තියෙනවා. ඉතින් අපි පහින්ම ගියා දෙදරුවේට යන්න. අපි ඉතින් ගිහිල්ලා බලමු කොහොමද දෙදරුවේ තියෙන්නේ, නාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කොහොමද කියලා. ඉතින් මේ අපි යන මංකඩ මේකට වැඩි කට්ටිය යන්නේ නැති එකට ගියේ. ඉතින් මේ අවුරුදු සීසන් එකේ හින්දා අර ලේසියෙන් යන්න පුළුවන් තැන්වල පොඩ්ඩක් සෙනඟ වැඩි. ඒ හින්දා අපි පොඩ්ඩක් නිස්කලංක තැනකට ගියේ. ඉතින් අපි බලමු අපේ තීරණය හරිද වැරදිද කියලා, කට්ටිය ඉන්නවද නැද්ද කියලා. මම හිතන විදිහට නම් මෙතන කට්ටිය නැහැ. අපි ඔයට බහලා බලමු කට්ටිය ඉන්නවද කියලා. පේනවනේ ඉතින් අපි දෙදරුවට ආවා දැන්. ඔයට බහලා ඉන්නේ. වතුර නම් ටිකක් වැඩි. ඔය පුරාම වතුර ගන්නවා. එක පැත්තකවත් වැලි පෑදිලා නැහැ. ඇතින් පේනවා මැද්දේ පොඩි දූපතක් වගේ වැලි පෑදිලා තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ඉස්සරහා බලන්න පොඩ්ඩක් අමාරුයි. මේ පැත්තෙන් ඉර වැටලා තියෙන්නේ. ඔබසරයි උතුරිම. අපිට කලින් ආපු කට්ටිය නාන්න පටන් අරගෙන පේනවනේ ඉතින්. ඉතින් අපිත් ඇවිදගෙන වතුර මැද්දෙන් ආවා. අර වැලි පෑදිලා තියෙන තැනට දෙපැත්තෙම වතුර ගලාන යනවා. එතන පොඩි දූපතක් වගේ සෙට් වෙලා තියෙන්නේ. ඉතින් එතනින් අපි ගෙන ආපු රෙදි බඩු අනම්මනම් තියලා අපිත් නාන්න පටන් ගත්තා. පේනවනේ ඉතින් දෙදුරේ පරිසරයේ සුන්දරත්වය. යාළුවනේ ඉතින් ඔක්කොම දාලා මාත් වතුරට පැන්න නාන්න. ඉතින් මේ විදිහට තමයි මගේ අවුරුදු නිවාඩුව ගත වුණේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්.